ඇහෙනවද? right. සමගලට තේරෙන්නේ. හරි. ආයිබෝන් හැමෝටම සුබ රාත්‍රියක්. ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම පුතාලා දන්නා අද දවසේ අපි grade 10 වල 10 ශ්‍රේණිය ගත්තාම 10 ශ්‍රේණියේ අ, අපි ඉන්නේ lesson by lesson කියන ටියුට් එකේ තමයි ඉන්නේ. හරි LBL කියන ටියුට් එකේ 11 ශ්‍රේණියේ දරුවන්ටත් මේක මේ එයාලට රෙකෝඩින් එකක් විදිහට අහන්න හම්බ වෙනවා. එයාලා දැන් අහන නිසා තමයි මම මේ කතාව කියන්නේ. එතකොට 11 ශ්‍රේණියේ දරුවන්ටත් අර 10 වසරේ පාස් පේපර්ස් වල 10 වසරේ පාඩම් වලින් ආපු ප්‍රශ්න මතක් වෙන්න අපි මෙන්න මේ ටියුට් එක එයාලට දීලා තියෙනවා. එයාලටත් එවලා තියෙනවා. මොකද එයාලට 10 ශ්‍රේණිය කියලා කියන්නේ ඉතා වැදගත් මේ පාර එක්සෑම් එකට ලියන ළමයින්ට. ඒ නිසා විභාගවලට ආපු ප්‍රශ්න තමයි මේ ටියුට් එකේ අන්තර්ගත කරලා තියෙන්නේ. ඒක 10 වසර ළමයින්ටත් හොඳයි. මොකද විභාග මට්ටමේ ගණන් එතකොට මේවා. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයට ආපු ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. මොකද අපි සාමාන්‍ය පෙළ විභාගයට එන මට්ටමේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ සමාධිය ඒක ඕගොල්ලෝ දන්නවා. එහෙම වුණොත් තමයි ඒ කියන්නේ අපි ලෙවල් එක ඕකේ කියන එක අපිට දැනෙන්නේ. ඉතින් ලෙවල් එක ඕකේ වෙන්න තමයි ඕගොල්ලන්ට මේක මම මේවා කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා ඒක ටියුට් එක හදලා තියෙන්නේ. ඉතින් මේකේ ඒ අදාළ අවුරුද්දත් එක්ක ඒ ප්‍රශ්නට අදාළ අවුරුද්දත් එක්ක සාමාන්‍ය පෙළට ආපු සියල්ල මේකේ තියෙනවා. ඒ නිසා මේ නිබන්ධන ඉතා වැදගත් නිබන්ධනයක් විශේෂයෙන් 10 වසරේ ළමයින්ට ඒ වගේම 11 වසරේ බබාලටත් මේක හරි වැදගත්. එයාලටත් ටියුට් පැක් එකත් එක්ක මම මේ ටියුට් එක එවලා තියෙනවා. මොකද එයාලටත් ඒක වටින නිසා. හරි. දැන් අපි යන් අපේ ප්‍රශ්නවලට අපි පළවෙනි පිටු ඉවර කරලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ දෙවෙනි පිටුවේනේ. ඒ කියන්නේ මේ සරල රේඛීය චලිතයෙන් එක එක අවුරුදු වල එක්සෑම් එකට ආපු ප්‍රශ්න සෙට් එකක් තමයි ඔයගොල්ලන්ට මේකේ අන්තර්ගත කරලා තියෙන්නේ. ඔය 2024 2023 2022 වගේ ප්‍රශ්න පොතේ අපි අනිවාර්යෙන් කතා වෙනවා. ඒවා ෆුල් පේපර්ස් විදියට අපේ ඩිස්කෂන් ඉස්සරහට යනවා. 2024 පේපර් එක ෆුල් ඩිස්කෂන් එකක් විදියට ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන්. 22 23 ඒවා හැම ඩිස්කෂන් එකක් විදියට ලස්සනට බලා ගන්න පුළුවන්. ඉදිරියේදී අපි ඒව කරනවා ළමයින්ට වැදගත් වෙන්න. ඒතර මේ පේපර් ඩිස්කෂන් හරි වැදගත්. හරි. ඒ නිසා අපි යමු පළවෙනි පිටුවත් ඉවරයි දෙවෙනි පිටුවත් අපි ඉවර කරලා තියෙන්නේ. දෙවෙනි පිටුවේත් ඔයගොල්ලන්ට පේන අවසාන ප්‍රශ්නේ අපි කරා ගිය සතිය. අද අපි යනවා තුන්වෙනි පිටුවට. තුන්වෙනි පිටුවේ සරලරේඛීය චලිතය ආශ්‍රයෙන් හදලා තියෙන රචනා ප්‍රශ්න. මුලින්ම 2017 ඇවිල්ලා තියෙන රචනා ප්‍රශ්නයට අපි එනවා. 2017 රචනා ප්‍රශ්නයට ඔන්න අපි එන්න යන්නේ. මෙන්න මේ රචනා ප්‍රශ්න තමයි තියෙන්නේ අපිට කතා කරන්න. හරි. එහෙනම් දැන් ඉතින් හොඳට බලාගෙන ඉන්න. මේවා හරි වැදගත් ඔයාලට. ඔයාලගේ ලකුණු වලට ඔයාලා යන ගමනේදී. හරි. දැන් අපිට පළවෙනි ප්‍රශ්නේ අහනවා රචනා ප්‍රශ්නවල බලන්න මෙන්න මෙහෙම එකක්. මාර්ගයක වාහනයක් ධාවනය කිරීමේදී ප්‍රවේශම් විය යුතු අතර අනිවාර්යෙන්ම මාර්ග නීති පිළිපදින්න ඕනේ කියලාත් අපිට කියනවා. එක වාහනයක ගමන් කිරීමේදී රියදුරා මෙන්ම මගීන්ද ආසන පටි පැළඳීමේ වැදගත් වෙනවා. මීට හේතුව කුමක්ද කියලා අපෙන් ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඒක ලේසියිනේ උත්තරේ. ඒකට උත්තරේ තමයි පුතාලා දන්නවා හදිස්සියේ තිරිංග යොදන්න වුණොත්. එහෙම නැත්නම් හදිස්සිය අනතුරක් සිදු වුණොත් වාහනය ෂණිකව නතර වෙනවා. එතකොට මගින් ඉදිරියට විසිවෙන එක නවත්තන්න තමයි අපි ෂීට් බෙල්ට් දාලා තියෙන්නේ. හරිද? එකක් අපි තිරිංග යොදන්න පුළුවන් ඔයගොල්ලෝ දන්නවා. හදිස්සි එකපාරට කවුරු හරි මිනිස්සෙක් හරි පාර පැන්නොත් එහෙම අපි අනිවාර්යෙන් හදිස්සි බ්‍රේක් එකකට ඩ්‍රයිවර් යනවා. ඒතර ඒ වගේ වෙලාවක ෂණික වාහනේ නතර වෙන්න බලනවා. හැබැයි අපි වාහනේ වේගෙ තියනවානේ. අපි වාහනේත් එක්ක ආපු නිසා අපිට වාහනේ වේගෙ තියෙනවා. පුතාලා ඒක දන්නවා. වාහනයක් අපි බස් එක පැයට කිලෝමීටර් 80ක වේගෙන් ආවොත් බස් එක අපිටත් පැයට කිලෝමීටර් 80ක වේගෙන් තියෙනවා. ඒකනේ අපිට බස් එක වේගෙන් යනකොට බහින්න බැරි. නේ? නැත්නම් අපිට හිතෙන්නේ අපි නිකන් නිශ්චලව ඉන්නවා වගේනේ. බස් එක ඇතුළට සාපේක්ෂව අපි නිශ්චල වුණාට එළියට සාපේක්ෂව අපේ වේගෙත් බස් එකේ වේගය තමයි. ඒ නිසා අපි එළියට පැන්නොත් එහෙම බස් එක ආපු වේගෙන් අපි යනවා. ආයි කතා දෙකක් නැහැ ඒක. හරි. එතකොට ඔයාලට පේනවා මෙතන එහෙනම් එකක් හේතුවක් තමයි අන්න ඒක. හදිස්සි තිරින්ගේ දීමකදී අපි ඉදිරියට විසිරෙන එක වළක්වන්න ඕනේ. ඒ වගේම අනතුරකදී. ඔයාලා දන්නවා අනතුරකදී ෂණික වාහනේ නතර වෙනවා. බ්‍රේක් එකක් වගේත් නෙමෙයි. හදිස්සි අනතුරකදී ෂණිකව නතර වෙන්න පුළුවන්. දැන් අපිට කාර් එකකුයි බස් එකකුයි ඇක්සිඩන්ට් වුණොත්
ඔයගොල්ලෝ දන්නවනේ අනිවාර්යෙන් බස් එක පිටිපස්සට විසි වෙන්නේ නැහනේ. ඒ කියන්නේ වැදිලා කාර් එක පිටිපස්සටත් විසි වෙනවා. ඒතර ඔයාලා හිතන්නකෝ ෂණික කාර් එකේ ප්‍රවේගය බිඳුවකට එනවා. හරි ෂණික බිඳුවකට එනවා. බිඳුවකට විතරක් නෙමෙයි ඍණ ගානකටත් යනවා. ඒ කියන්නේ පස්සට විසි වෙන සමල්ලාට. ඒතර ඒ නිසා තමයි ඔයගොල්ලන්ට පේන ඇතුලේ ඉන්න කට්ටිය ගොඩාක් ලොකු ඩැමේජ් එකකට යන්නේ මේ වගේ වෙලාවක. 3 wheel එකක් වගේ වැදුනොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා සෑහෙන ලොකු ඩැමේජ් එකක් වෙනවා. හරි. ඒකට හේතුව අරයාගේ ස්කන්ධය ලොකු ස්කන්ධයක් නිසා මෙයා ෂණිකව නතර වෙනකොට මගින් ඉස්සරහට වේගෙන් ගිහිලා වේගෙන් වදිනවා යාලා ඉස්සරහා. හරි. අන්න ඒක තමයි උත්තරේ. එහෙනම් අපි උත්තරේ ලස්සනට ලියමු මෙන්න මෙතෙන්ට. ලියන්න හදිස්සි තිරිංගයේදීමකදී හෝ හදිස්සි තිරිංගයේදීමකදී හෝ අනතුරකදී හදිස්සි තිරිංගයේදීමකදී හෝ අනතුරකදී මගින් ඉදිරියට විසිවී යාම වැළැක්වීම සඳහා මගින් ඉදිරියට විසිවී යාම වැළැක්වීම සඳහා මගින් ඉදිරියට විසිවී යාම වැළැක්වීම සඳහා හරි දෙවෙනි ප්‍රශ්නේ ඔබ එකෙහි සඳහන් කළ පිළිතුර හා සම්බන්ධ වන චලිතයට අදාළ නිව්ටන්ගේ නියමය ලියන්න. ඔයාලා දන්නවා පුතේ නිව්ටන්ගේ නියමයේදී මම ඔයාලට ලස්සනට ඉගෙනුවා හොම්බෙන් යාමයි පස්සෙන් යාමයි කියලා එකක් මතකනේ. හොම්බෙන් යනවා කියලා කියන්නේ අර අපි ඔහොම ඉන්නකොට බස් එකේ හිටගෙන ඉන්නකොට හදිස්සියේ තිරින් ගෙදුවොත් අපි ඉදිරියට විසි වෙනවා. හරි පැහැදිලිව ලස්සන මම කියවනේ බස් එකේ මෙහෙම ඉන්නකොට අත් දෙක අතෑරලා ඉන්නවා නම් එහෙම හදිස්සියේ බස් එක දැන් වේගෙන් යනවා. ඒ වගේ වෙලාවක හදිස්සියේ තිරින් ගෙදුවොත් එහෙම ඔගොල්ලෝ දන්නවා බස් එක ෂණිකව නතර වෙන්න බලනවා. එතකොට බස් එකේ වේගය ෂණිකව අඩු වෙනවා. එතකොට බස් එකත් එක්ක ස්පර්ශව තියෙන අපේ පාදවල වේගයත් ඔගොල්ලෝ දන්නවා ෂණිකව අඩු වෙනවා. නමුත් දේහේ ඉහළ කොටස තාම ඉස්සරහට යනවා. ඒ නිසා අපි ඉස්සරහට වැටෙනවා. ඒක තමයි අපි හොම්බෙන් යනවා කියලා කිව්වේ. හරි. එතකොට ඒක නිව්ටන්ගේ පළවෙනි නියමය තමයි ඔයගොල්ලන්ට පේනවා. ඒක පැහැදිලි කරන්න. ඊළඟට අර නතර කරලා තියෙන බස් එකක් නිශ්චලතාවයේ තියෙන බස් එකක් අපි හිටගෙන ඉන්නකොට බස් එකත් නිශ්චලයි අපිත් නිශ්චලයි. හැබැයි බස් එක එකපාර ඉස්සරහට ගියොත් එහෙම ඔයාලා දන්නවා බස් එකත් එක්ක කකුල් දෙකත් ඉස්සරහට යනවා. හැබැයි ඇඟේ ඉහළ කොටස තාම නිශ්චලතාවයේ තියෙන්නේ. ඒ නිසා අපි ඔයගොල්ලන්ට පේනවා පස්සට වැටෙනවා. බයික් වල යනකොට විශේෂයෙන් ඔය පුරුදු නැති එකෙක් බයික් එකක් ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා ඇක්සලරේටර් එකපාර වේගෙන් ඌ කරකවනවා. කරකපු ගමන් ඔයගොල්ලෝ දන්නවා ඌ ඉස්සරහට යනවා අර සමහරවිට පිටිපස්සේ හිටපු එක එතනම බිම් වැටලා. ඒ කියන්නේ ඌ වාහනයත් එක්ක ගියේ නෑ. මොකද හේතුව තමයි ෂණික අර ඉස්සරහට ගියානේ. ඒතර අරයා තාම නිශ්චලතාවයේ ඉන්නේ. ඒ නිසා එතන වැටෙනවා. අන්න ඒ වගේ සංසිද්ධියක් තමයි ඔය තියෙන්නේ. එහෙනම් ඒකට උත්තරය ඔයගොල්ලන්ට පේනවා නිව්ටන්ගේ පළවෙනි නියමය කියලා තමයි උත්තරයට එන්න ඕන. නිව්ටන්ගේ 1 පළවෙනි නියමය. හරිනේ. ඊට පස්සේ යනවා තුන්වෙනි එක අධිවේගී මාර්ගයක ආරම්භයේ සිට එම මාර්ගයේ අවසානය දක්වා එහි වාහනයක් ධාවනය කිරීමට නියම කර ඇති උපරිම වේගය. මෙතන තියෙනවා බලන්න. මේ තියෙන්නේ. මේ ගැන අපි කතා කරන්නේ. උපරිම වේගයෙන් ධාවනය වූ ඒ නම් වාහනයකට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් තියෙනවලු බලන්න පුතේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් මෙතන දීලා තියෙන්නේ. අධිවේගී මාර්ගයේ තිරස් හා සරල රේඛීයයි උපකල්පනය කරන්න ප්‍රස්ථාරයේ භාවිතයෙන් පහත දී ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා අපිට කියනවා. අධිවේගී මාර්ගයේ දිග කොපමණද කියලා අපෙන් අහනවා. අධිවේගී මාර්ගයක් කියලා කියන්නේ එතකොට අපි මෙතන විස්ථාපනයක් කිව්වහම ඒක සරල රේඛීයව තියෙනවා කියලා කියනවනේ යාලා. එතකොට සරල රේඛීයව තියෙනවා නම් ඔයගලන්ට පේනවා මෙයා සරල රේඛීය නම් මේ බලන්න. හරි. මේ තියෙන තිරස්සා සරල රේඛීය බව හිතන්න කියනවා. එහෙනම් ඔයාලා දන්නවා මෙයාගේ විස්ථාපනයේ පුතේ 27000 ඉන්න මීටර. ඒ කියන්නේ කෙලින්ම ඔයගලන්ට පේනවා පාරක් කෙලින්ම විස්ථාපනය 27000ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ අධිවේගී මාර්ගයේ දිගත් කෙලින්ම 27000යි. ආයි කතා කරන්න දෙයක් නැහැ. ඔයාලා කිලෝමීටර් වලින් ලියනවා නම් පුතාලා දන්නවා 27යි කිලෝමීටර.
මීටර වලින් මේ දීලා තියෙන 27000 කියලා කියන්නේ කිලෝමීටර වලින් නම් 27. ඔන්න උත්තරේ. ඊළඟට එම අධිවේගී මාර්ගයේ වාහනයකට ධාවනය කිරීමට නියම කර ඇති උපරිම වේගය ගණනය කරන්න කියලා තියෙනවා. ඔයාලට පේනවා පුතේ මෙයා මෙතනදී විස්ථාපනය සමග කාලය වැඩි කරන්නේ ඒකාකාරී ලෙස. මේ බලන්න. එහෙනම් මෙතන තියෙන්නේ ඒකාකාරී ප්‍රවේගයක්. එහෙනම් එයා අනිවාර්යයෙන්ම ගිහිල්ලා තියෙන්නේ ඒ අධිවේගී මාර්ගයේ එයාලට දීලා තියෙන වේග සීමාවේ තමයි එයා ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපිට හොයන්න තියෙන්නේ ඕගොල්ලන්ට පේන වෙන කිසිම දෙයක් නෙමෙයි. දැන් ඔන්න ළමයින්ට කියන්න බෑ මේ හදන ගණන් හරිද? ළමයින්ට කිසිම කෙනෙක්ට කියන්න බෑ මේ ගණන් නම් විභාගෙට එන්නේ නැති වෙයි මේවා එහෙන ලේසි. එහෙම කියලා කියන්න බෑ. හේතුව තමයි 2027 2017 ආපු ප්‍රශ්නයක් රචනා ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ඒතර ඔයාලා හිතන්න ඕනේ එහෙනම් මේව තමයි එක්සෑම් එකට එන්නේ. දැන් මේක හරි ලේසි මේ බලන්න. උපරිම වේගය ගණනය කරන්න කියලා තියෙන්නේ. එහෙනම් අපිට වේගය හොයන්න පුළුවන්. වේගය එහෙම නැත්නම් මෙතන එනවා ප්‍රවේගය පුතේ ඇත්තටම. මොකද මේකේ සරල රේඛීයවනේ යන්නේ. එහෙනම් ප්‍රවේගය සමානයි විස්ථාපන වෙනසනේ. විස්ථාපන වෙනස ඔයගලන්ට බෙදන්න ඕනේ කාලයෙන්. හරි right. ඒතර විස්ථාපන වෙනස ඔයගලන්ට පේනවා මෙතන එනවා 27000න් බිඳුවක් අඩු කරන්න ඕනේ 27000යි. හරි කාලය ඔයගලන්ට පේනවා 1000යි තත්පර. මම මෙතරමයි හැදුවේ ඔයගලන්ට පේනවා. හරි ප්‍රවේගය හොයන විස්ථාපන වෙනස බෙදීම කාලය. මොකද මෙතන වේගය කියලා කියන්නේ ප්‍රවේගයට සමාන වෙනවා. මොකද එකම සරල රේඛාවක් තියෙන. එතකොට එකම විදිහට මෙයා යන්නේ. එහෙනම් බිංදු 3ට ඔයගලන්ට පේනවා මේකේ බිංදු 3 කැපිලා ගියා. 27 එකෙන් බෙදපුවාම උත්තරේ 27යි. පැයට කිලෝමීටරනේ. sorry තත්පරයට මීටර වලින් එන්නේ. තත්පරයට මීටර වලින් එන්නේ. හරි. ඔන්න තත්පරයට මීටර. දැන් ළමයට හිතන්න පුළුවන් අයියෝ මෙච්චර අධිවේගී මාර්ගයක 27කට යයිද කියලා හිතනවා. ළමයි මේක මතක තියාගන්න ඕනේ මේ තියෙන තත්පරයට මීටර. පැයට කිලෝමීටර එහෙම නෙමෙයි. මේ තත්පරයට මීටර කියන එක පැයට කිලෝමීටර කරලා බලන්නකෝ. එතකොට ලොකු ගාණක් එනවා මේ ගාන. නැත්නම් සමහර ළමෙක් හිතනවා එතකොට තත්පරයට මීටර 27කින් යනවා ගහම නිකන්. ළමයින්ට ඔළුවේ තියෙන අර පැයට කිලෝමීටර ගාන වගේනේ මේක. පැයට කිලෝමීටර නෙමෙයි මේ තත්පරයක එක තත්පරයකට එයා මීටර 27ක් යනවා. ලොකු දුරක් ඒ යන්නේ. ඔයාලා හිතනවා තත්පර කට්ට ඔහොම එනකොට කාර් එක මීටර 27ක් ගිහිල්ලා ඉවරයි. ඒ වගේ වේගයක් මේ දෙන්නේ. ඒ කියන්නේ ලොකු වේගයක් මේ. අර පැයට කිලෝමීටර වලින් පරිවර්තනය කරපුවාම මේක ලොකු ගානකට එනවා. ඕන්න නිකන් ඉන්න ගමන් පැයට කිලෝමීටර කරලා බලන්න. රයිට්. එහෙනම් මෙතෙන්ට රොමිලක 3 සිම්පල් B එකට උත්තරේ එන්නේ ඔන්න ඕක. 3 සිම්පල් B බලන්න. ඒකට උත්තරේ එන්නේ ඕක. හරි මේ ටික ලස්සනට පිළිවෙලට තියාගන්න. netuki ඒ ටික තියාගන්න කොළ සෙට් එකක් අරගෙන හරිද ඒ සෙට් එකේ මේක දාලානේ පිටිපස්සෙන් තියලා ලස්සනට තියාගන්න. හැමතිස්සෙම මේ ප්‍රශ්න ගන්න. නිතර ගන්න. අරගෙන ගණන් හදලා බලන්න. ඔය ෆ්‍රී ඉන්න ගමන් නිදහසේ ඉන්න ගමන් පොඩ්ඩක් ගත්තා. 10 වසරෙන් තව කාලයක් තියෙනවා මේවට. හැබැයි දැම්ම ප්‍රැක්ටිස් කරන එක තමයි වටින්නේ පුතේ. ඒ නිසා අරගෙන මේ ගානක් හදලා බලන්න පුළුවන්ද මේ ගාන කරන්න කියලා. අන්න එහෙමයි ළමයි වැඩ කරන්නේ. ඔය ඉන්න ගමන් ඇවිල්ලා මතක් වෙලා මම කියන්නේ මේවා ලස්සන ෆයිල් එකක තියාගන්න කියලා. දැන් මමත් තියාගෙන ඉන්නේ 10 වසරේ සෙට් එක ගත්තාම ඒක මේ වගේ ෆයිල් එකක හරිද? තියාගෙන ඉන්නේ. 10 වසර ටියුට් සෙට් එක ටියුට් පැක් එක තමයි මේ තියෙන්නේ. එතකොට 11 වසර ටියුට් පැක් එක වෙනම තියෙනවා. හරිද? ඉතින් පිළිවෙලට වැඩ කරන්න පුරුදු වෙන්න. ඒක වෙනම තියෙනවා. එතකොට මට ලේසි මේක ඇතුලේ තියෙන මේ ටියුට් සෙට් එක කියන එක මට ඕකේ. ඔයාලත් මේ වගේ තියෙන්න ඕනේ. සයන්ස් වල ටියුට් පැක් එක ටියුට් සෙට් එක මේ වගේ ෆයිල් එක දාලා සයන්ස් කියලා ලියලා තියාගන්න. එතකොට සයන්ස් වල පේපර්ස් ටික, සයන්ස් වල ටියුට්ස් ටික, ස්පෙෂලි කතා කරනවා ඔක්කොම මේක අස්සේ තියාගන්න. ගණිතය ටිකට මේ වගේ වෙනම් ෆයිල් එකක් ගන්න. සමහර මේ ෆයිල් ගොඩක් ගන්නකොට මේ ෆයිල් එකක් ගොඩක් අඩුයි ඉපතේ. හරි ෆයිල් ගොඩක් ගන්නකොට සාමාන්‍ය මේ ෆයිල් එකක් පොඩි ගානකට දෙන්නේ අත්තම කිව්වොත්. ඔයාලට විකුණනකොට ඔය 50ට 60කට ඔය සමහරලාට ඔය විකුණන නැද සමහරලා මං ගත්තම මේ ළඟදී රුපියල් 12ක් විතර වෙන්නේ. 10කටත් දෙනවා. අපි නම් ප්‍රෙස් වලින් 10ටත් දෙනවා. මොකද හේතුව එතකොට ඒකත් එයාලට ගොඩක් ලාභයක් තියෙනවා. 10ක් කියන්නේ එයාලට ලාභයි.
ඒ සමහර කඩල්වල එකක් විකුණනකොට 50ට විතර විකුණයි. ඒ නිසා ඔයාලට ඉතින් ඔය ටිකක් ගන්නකොට අහන්න ඔතක කඩේකින් ගත්තා නම් එහෙම අඩුවට ගන්න පුළුවන්. ෆයිල් ටිකක් ගන්න පුළුවන්නේ. ෆයිල් ටිකක් අරගෙන ලස්සන නම ලියලා තියාගන්න මැත්ස් වල මෙහෙම. මැත්ස් ක්ලාස් එකේ ටික ඕන වෙනම, ස්කූල් ටික ඕන වෙනම එහෙම දාන්නත් පුළුවන්. ෆයිල් ටිකක් අරගත්තාම හරි ලේසි උඩින් ගහලා තිබ්බහමනේ. ඒතර පිළිවෙලයි හරි වැඩ කරන්න ලේසි. කාලය යන්නේ නැහැ. සමහර ළමයින්ට සමහරලාට සයන්ස් ටියුට් එක හොයන්න පැය ගාණක් යනවා. ඉතින් එහෙම නැතුව ඒක පිළිවෙලට තියාගන්න. ඒතර හරි ලේසියෙන් මේවට මේ අපිට වැඩ කරන්න ලේසි. ගත්ත ෆයිල් එක ගන්න විතරනේ තියෙන්නේ. නේ මේ සුඩු ලස්සනට ෆයිල් ටික තියලා තිබ්බහම ටක් ගාලා බලලා ගන්න විතරයි තියෙන්නේ. ඒතර ඒක ඇතුලේ ඒ අදාළ ටික තියෙනවා. ඒ වගේ ෆයිල් එකක් අරගෙන තියාගෙන ඕකට අදාළ ටියුට්ස් ප්‍රශ්න ටික මේකන ටියුට් එක. ඒතර ඒ ටියුට් එකට අදාළ මේවා සෙට් එක ඔයගොල්ලෝ ගාව පිටිපස්සෙන් ඒකේ තියාගන්න. හරි එහෙමයි වැඩ කරන්න ඕනේ. එතකොට අර මං කිව්වා වගේ ෆ්‍රී ටයිම් එකක් ගත්ත ගමන් මේ උත්තර ටිකක් තියෙනවානේ. අහපව ප්‍රශ්න ටික අරගෙන කරලා බලන්න ඒ ටික පුළුවන් ද බැයිද කියන එක කරලා බලන්න ඕනේ. තමයි වැඩ කරන ළමයි. හරි. එතකොට අපි යනවා රෝම ඉලක්කම් 4ට දැන් දැන් මේ කතාව හරිනේ. රයිට්. 4 තියෙනවා තදින් වර්ෂාව ඇති දිනවල ඉහත තුනෙහි සඳහන් කළ අධිවේගී මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමේ දී පවත්වා ගත යුතු උපරිම වේගය ප්‍රවේගය තත්පරයට මීටර 15ක් කියලා යාලා දීලා තියෙනවලු. සිම්පල් ඒ තදින් වර්ෂාව ඇති විට අධික ප්‍රවේගයකින් ධාවනය නොකරන ලෙසට රියදුරන්ට අවවාද කිරීමට ප්‍රධාන හේතුව කුමක්ද කියලා අහන. අවවාද නොකිරීමට ප්‍රධාන හේතුව නෙවෙයි අවවාද කිරීමට. හරිද? අධික ප්‍රවේගයෙන් වාහන ධාවනය නොකරන ලෙසට රියදුරන්ට අවවාද කිරීමට ප්‍රධාන හේතුව කුමක්ද කියලා අහනවා. පැහැදිලිද කියන එක? වචන හරියට බැලුවොත් සිංහල ඔයගොල්ලන්ට ඒක හොඳට තේරෙයි. එතන වැරදීමක් තියෙනවා එතන. එයාලා අහලා තියෙන්නේ තදින් වර්ෂාව ඇති විට අධික ප්‍රවේගයෙන් වාහන ධාවනය නොකරන ලෙසට රියදුරන්ට අවවාද කිරීමනේ කරන්නේ. නොකරන්න කියලා අවවාද කරනවා. මෙතන තියෙන්නේ නොකරන ලෙසට රියදුරන්ට අවවාද නොකිරීමට. ඒ කියන්නේ හයියෙන් යන්න එපා කියලා පොලිසිය කියන්නේ නැහැ කියලා කියන්නේ. කියන්නේ නැහැ කියලා නෙවෙයිනේ. පොලිසිය අනිවාර්යෙන් කියනවා. තේරෙනවද කියන එක? ඔය වගේ මට සමස්ත ලංකා මට මතකයි 11 වසරේද කොහෙද සමස්ත ලංකා තරඟෙදිත් ඔය වගේ මාතෘකාවක් ආවා. සමස්ත ලංකා තරඟෙදී කොළඹ ආනන්ද විද්‍යාලය එතකොට ඒ සමස්ත ලංකා තරඟෙ තිබ්බේ. ඒකෙදි ජජ් බෝඩ් එකේ 6 දෙනෙක් විතර හිටියා. හරි මට මතකයි. එතකොට ඒ වෙලාවක මාතෘකාවක් ඇවිල්ලා තිබ්බ ඔය වගේ වෙලාවක ඒ කාලේ යුද්ධ එහෙම ඉවර වෙච්ච කාලයක්. ඒ නිසා ඇවිල්ලා තිබ්බ මාතෘකාවක් යුද්ධය යලි නැගී නොසිටීමට ඉඩ නොතබමු කියලා. අන්න එහෙම මාතෘකාව තිබ්බේ. සිංහල භාෂාව ඒක බානුගේ සිංහල මේ කියන්නේ ලොකුම අයනේ ඉන්නේ සිංහලවල සමස්ත ලංකා තරඟයක් කියලා කියන්නේ. ඒතර ඒ තරඟයක ඇවිල්ලා තිබ්බ මාතෘකාව. හරි යුද්ධය යලි නැගී සිටීමට ඒ වගේ එකක් තියෙන යුද්ධය යලි නැගී නොසිටීමට ඉඩ නොතබමු කියලා එහෙමයි තිබ්බේ. යුද්ධය යලි නැගී නොසිටීමට ඉඩ නොතබමු. යුද්ධය යලි නැගී සිටීමට ඉඩ නොතබමු කිව්වනම් කතාව හරි. නැගී සිටීමට ඉඩ නොතබමු. මගේ මාතෘකාව තිබ්බේ යුද්ධය යලි නැගී නොසිටීමට ඉඩ නොතබමු. ඒතර ඒකේ අර්ථය තේරුම් ගන්නකො. යුද්ධය යලි නැගී නොසිටීමට ඒ කියන්නේ යුද්ධය යලි ආරම්භ නොවන විදිහට වැඩ කටයුතු කරන්නේ නැතුව ඉන්නවා කියලා කියන්නේ ඔයගොල්ලන්ට පේනවා අර යුද්ධය යලි නැගී සිටිමු කියන අර්ථය තමයි එතන එන්නේ. තේරුණාද කියන එක? හරි. සෑහෙන වෙලාවක් ඒ කියන්නේ විනාඩි ගාණක් මම ඇත්තටම කිව්වොත් මේ ජජ් බෝඩ් එකත් එක්ක තර්ක කරා මේ මාතෘකාව වැරදි කියලා. එයාලා කියනවා නෑ මාතෘකාව කිසි වැරද්දක් නෑ මාතෘකාව හරි කියලා. ඊට පස්සේ මට මතකයි ඔක මම ලියලා වෙන්නවා නොසිටීමට නොතිබුණු කියලා කියන්නේ. ඊට පස්සේ තමයි එයාලා කිව්වා ඔයා කියන එක හරි කියලා අතිරේක කාලයක් පවා දුන්නා සූදානම් වෙන්න මේ ඇත්ත තමයි කතාව කියලා. තේරුණාද කියන්නේ? ඒ කියන්නේ මාතෘකාව වැරදියට තියෙන්නේ. ඒ වගේ තමයි මෙතනත් ඔයගලන්ට වෙන බැලූ බැල්මට ඒක වැරද්දක් පේන්නේ නැහැ. නමුත් ඇත්තටම මේක වැරදිනේ. තදින් වර්ෂාව ඇති විට අධික වේගයෙන් වාහන ධාවනය නොකරන ලෙස රියදුරන්ට අවවාද නොකිරීමට. එහෙම නෙමෙයිනේ. නොකරන ලෙසට රියදුරන්ට අවවාද කිරීමට ප්‍රධාන හේතුව කුමක්ද කියලා අපෙන් අහන්නේ. ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ දන්නවා. අධික වේගයකින් ගියොත් එහෙම වර්ෂාව තියෙන වෙලාවක ඔයගොල්ලන්ට පේනවා වාහනය සහ පාර අතර පුතේ ඝර්ෂණය ගොඩක් අඩුයි.
ඒ නිසා වාහනේ ලිස්සලා යන්න තියෙන හැකියාව වැඩි. ඒ නිසා ලොකු අනතුරක් වෙන්න පුළුවන්. තිරිංගයේදීමේදී වාහනේ ලිස්සා යාමට හැකියාව ඉඩකඩ වැඩි නිසා ඔයගලන්ට පේන අනතුරු වෙන්න පුළුවන්. ඒකයි එහෙම කියන්නේ. ඝර්ෂණය අඩුවීම තමයි ඔන්න ඕකට හේතුව. ඔහොම අවවාද කරන්න හේතුව. රයිට්. අපි උත්තරේ ලියමු ලස්සනට. ලියන්න වර්ෂාව ඇති වෙලාවක පාර සහ රෝද අතර ඝර්ෂණය අඩුවීම නිසා වර්ෂාව ඇති වෙලාවක පාර සහ රෝද අතර ඝර්ෂණය අඩු නිසා වාහනය ලිස්සා යාමට ඇති හැකියාව වැඩිවීම 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 right හරි ඊළඟට ඉහත ඒහි ඔබේ පිළිතුර විද්‍යාත්මකව පැහැදිලි කරන්න කියලා අපිට කියනවා හරි ඉතින් විද්‍යාත්මකව තමයි ඔයගොල්ලෝ දන්නවා අර මෙන්න මේකනේ කතාව අපි නිකන් ඇන්දොත් එහෙම ඇඳලා කියන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි හරිද ඔයගලන්ට පේනවා එතනදි වෙන්නේ මේ තියෙන වාහනේ ටයර් එක ඔයගලන්ට පේනවා සමනේ වාහනේ ටයර් එකේ කට්ට කපලා තියෙන පුතේ ඔන්න ඔය සිද්ධිය වළක්වන්නම තමයි. ඒතර පාර සහ ඔයගලන්ට පේනවා රෝදේ අතර ජල ස්තරයක් මෙන්න මෙහෙම එනවා. හරි පාරයි ඔයගලන්ට පේනවා මේ රෝදේ අතරයි ඔයගලන්ට පේනවා ජලයේ ස්තරයක් තියෙනවා මෙහෙම. ඔන්න ඔය ජල ස්තරය නිසා පාරත් එක්ක ඔයගලන්ට පේනවා රෝදේ ස්පර්ශ වෙන්නේ නැහැ. විශේෂයෙන් ගෙවුණු ටයර් තියෙනවා නම් හරිද ටයර් එක ගෙවිලා නැතුව අර කට්ට කපලා තියෙනවා නම් මේ ඇත්තටම වතුර ටික කට්ට ඇතුළට බැහැලා පාරත් එක්ක ස්පර්ශ වෙනවා නමුත් ඒ උනත් ඔයගොල්ලන්ට පේනවනේ චූටි හරි ජල ස්තරයක් ඉතුරු වෙන්න පුළුවන් එහෙම ඉතුරු වුණොත් එහෙම බ්‍රේක් කරද්දි ලිස්සලා යන්න පුළුවන් හරි එහෙනම් අපි විද්‍යාත්මකව ලියමු මෙහෙම ලියන්න ඕන ලියන්න පුළුවන් අපිට රූපේ පරිදි රෝදය සහ පාර අතර රූපේ පරිදි රෝදය සහ පාර අතර රෝදය සහ පාර අතර ජල ස්තරයක් පැවතීම හේතුවෙන් ජල ස්තරයක් පැවතීම හේතුවෙන් තිරිංග යෙදීමේදී තිරිංග යෙදීමේදී ඝර්ෂණය අඩුවීම නිසා තිරිංග යෙදීමේදී ඝර්ෂණය අඩුවීම නිසා වාහනය ලිස්සා යා හැකි නිසා වාහනය ලිස්සා යා හැකිය. වාහනය ලිස්සා යා හැකිය නැත්නම් වාහනය ලිස්සා යා හැකිවීම. right මෙන්න මෙතන. රූප සරණ ඕනනම් දල වශයෙන් වලට අඳින්න පුළුවන්. මේ දෙන්නේ පාර, රෝදය, ජල ස්තරය. ඒ වගේ එකක් අඳින්නේ ඒ එක්සෑම් එකේ රචනා ප්‍රශ්න වලට උත්තර ලියනකොට එහෙම ප්‍රශ්න නැහැ.
එහෙම අඳින්න ඕන උසස් පෙළ එහෙමනම් ඇත්තටම කිව්වොත් රූප සටහන ඉතා වැදගත්. තේරෙනවද කියන්නේ? රූප සටහනෙන් ගොඩක් දේවල් පැහැදිලි කරන්න පුළුවන්. හරි ලේසියෙන්. ඒවා තමයි බලන්නේ. යුනිවර්සිටි වල එහෙම ඇත්තටම කිව්වොත් රූප සටහන හරිය වැදගත්. රූප සටහනින් ඒක පැහැදිලි කරන්න පුළුවන්. හරි. ඊළඟට කියනවා තදින් වර්ෂාව ඇති දිනක ඔයගලන්ට බලන්න ඉහත තුනෙහි සඳහන් කළ අධිවේගී මාර්ගයේ ආරම්භයේ සිට අවසානය දක්වා ගමන් කළ B නම් වාහනයක චලිතය පහත පරිදි වෙනස් විය. හරි. අපි මෙතන චූට්ටක් යන් මේ වගේ ගානක් හදනකොට රූප සටහන හරි වැදගත්. පුතාලට රචනා පේපර් හදද්දී ඕන තරම් කොළ දෙනවා. හරිද? එක්සෑම් කොළ දැකලා තියෙනවානේ මම ඔයාලට එක්සෑම් ලඟ වෙනකොට ඒවා එවනවා. පොතක් එහෙම දෙනවා එක්සෑම් එකේ. හරි. මුලින්ම දෙන්නේ පොතක්. ඉස්සරහා ඔයගොල්ලන් ඉන්ඩෙක්ස් නම්බර් එක එහෙම ලියන්න. පිටු 12ක පොතක් හම්බ වෙනවා. ඊට පස්සේ අතරේ එක කොළ හම්බ වෙනවා. එතකොට ඔයාලා පොතේනේ උත්තර ලියන්නේ රචනා ප්‍රශ්නට. ඕනේ තරම් ඉඩ තියෙනවා. මදි වුණොත් කොළ ඕනේ තරම් ගන්න පුළුවන්. ඒ නිසා බය නැතුව ඒවා අරගෙන ලියන්න ඕන. හරි. දැන් මේ කතාවේ මෙහෙම එනවා. මේ බලන්න. අ ඉස්සලාම කරන්නේ නිශ්චලතාවයෙන් ආරම්භ කර. දැන් මේ පාර නම් මෙහෙම තියෙන්නේ මෙන්න කාර් එක කියලා අපි ගමු. කාර් එක ඉස්සල්ලාම පුතාලා දන්නවා නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරලා තියෙනවා. ඊට පස්සේ පළමු තත්පර 10 තුල ඒකාකාර ලෙස ත්වරණය වී උප්පරිම ප්‍රවේගයක් ලබාගෙන තියෙනවා. පළවෙනි තත්පර 10 තුලදී ඔයගොල්ලන්ට පේනවා පුතේ මෙයා කොහොම ගිහිල්ලා මේ තියෙන 10 සෙකන්ඩ් තත්පර 10යි. තත්පර 10කදී ඔයගොල්ලන්ට පේනවා මෙයාගේ ප්‍රවේගය 15 දක්වා වැඩි වෙලා තියෙනවා. තත්පරයට මීටර. ඉන්පසු එම ප්‍රවේගයෙන් යම්කිසි කාලයක් ගමන් කර පසුව අවසාන තත්පර 10 තුළ ඒකාකාර ලෙස මන්දනය වී මේ බලන්න ඊට පස්සේ මේ ප්‍රවේගයෙන් යම්කිසි කාලයක් ගිහිලා තියෙනවා. හැබැයි ඒ කාලය අපිට දීලා නැහැ. ඒ කියන්නේ පුතේ එකම ප්‍රවේගයෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි වුණත් අපි මේ වගේ ගණන් කොච්චර හදලා තිබ්බත් හරියද? ඉස්කෝලේ යන කාලෙත් හැදුවා, උසස් පෙළ කරන කාලෙත් හැදුවා. ඊට පස්සේ යුනිවර්සිටි වලත් හදලා තියෙනවා. එතකොට ඊට පස්සේ ක්ලාසස් කරන්න ගත්තට පස්සෙත් ගොඩාක් හදලා තියෙනවා. නමුත් ඒ වුණත් තාමත් මේ රූප සරහන කියන එක අපි හදනවා, අඳිනවා. ඔයාලටත් මම කියන්නේ ඒකයි මේ දල රූප සරහන කියන එක භෞතික විද්‍යාව ගානක හරි වැදගත්. ඒක දල විදිහට ගහගන්න. හරි එතන මෙතන ඔයගොල්ලන්ට පේනවා තත්පර 10යි. මේක T කියන කාලයක්. ඒක අපි දන්නේ නැහැ. ඒ කාලේ මොකක්ද කියන එක. එයාලා අපිට දීලා නැහැ. එයාලා අපිට කියන්නේ එම ප්‍රවේගයෙන් යම්කිසි කාලයක් ගමන් කර පසුව අවසාන තත්පර 10 තුළ ඒකාකාර ලෙස මන්දනය වී අධිවේගී මාර්ගයේ අවසානයේ නිශ්චලතාවයට පත් වෙනවා. හරියට අර ටිකට් ගන්නකොට ඔයගොල්ලන්ට පේනවනේ අධිවේගී මාර්ගයේ පටන් ගන්න හරියේ ටිකට් ගන්න අපි නවත්තන්න ඕනේ එතන. ඊට පස්සේ යාලා ටිකට් එකක් දෙනවා. ඒක අරගෙන අපි යනවා. ඊට පස්සේ අධිවේගී මාර්ගය යනවා. ගිහලා අධිවේගී මාර්ගයෙන් අවුට් කරනකොට ඔයගොල්ලෝ දැකලා තියෙනවා අපි අර බිල් එක ගෙවන්න ඕනේ. හරි අර දැකලා තියෙනනේ ටිකට් එක දුන්න තැනත් එක මාක් වෙලා තියෙනවා. ඒතර අතනින් ඒක බලලා මෙච්චර ගාණක් කියලා අපිට කියනවා. ඒක අපි ගෙවන්න ඕනේ. ඒතර පටන් ගන්න තැනත් නිශ්චලතාවයේ තියෙන අවසාන තැනත් නිශ්චලතාවයේ. ඒතර අවසාන තැනේ නිශ්චලතාවය අපි මෙහෙම අඳිමු. 0.ms ඍණ 1. එතෙන්ට ගිහිලා තියෙන්නේ තත්පර 10යි. පළවෙනියටත් ගිහිලා තියෙන තත්පර 10යි දෙවෙනියටත් ගිහිලා තියෙන තත්පර 10යි. එතන අර දුර මම ඔහොම ඇන්දේ. මේ දුරක්ම එන්න ඕනේ එතන. ඊට පස්සේ අපිට කියනවා මෙම තොරතුරු දක්වමින් B වාහනයේ චලිතයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ දල සටහනක් අඳින්න කියලා කියනවා. දල සටහනක් අඳින්නලු. හැබැයි ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ දන්නවා අඩි රූල් තියලා පුතේ මේවා අඳින්න ඕනේ. අඩි රූල් තියලා අක්ෂ නම් කරන ඒවා හරියට කරන්න. මේ බලන්න. ඔන්න මම අක්ෂ නම් කරනවා. ඉස්සල්ලාම අපි කරන්නේ මෙන්න මේ අක්ෂ දෙක හරියට ඇඳ ගන්නවා. අක්ෂ දෙක නම් කරන්න ඕනේ. හරිද? ඒකයි ඊටමත් වැදගත්. අක්ෂ දෙක නම් කරනවා කියලා කියන්නේ මේක ඔයගලන්ට පේනවා ප්‍රවේගය. ප්‍රවේග කාල ප්‍රසාරණ අඳින්න කියලා කියන්නේ නේද? ප්‍රවේගය. ms ඍණ 1 කියලා අපිට ලියන්න පුළුවන්. මේ පැත්තේ තියෙනවා කාලය. s කාලය s. ඔයගොල්ලෝ බලන්න. හරි. දැන් එතකොට මෙන්න මේක දිහා බලාගෙන අපිට කියන්න පුළුවන් මේ කතාව ඉස්සල්ලාම මෙහෙම ගිහිල්ලා තියෙනවා. මේ බලන්නකෝ. right. මෙහෙම ගිහින්. මෙතෙන්ට ගමු. එතකොට මෙතන ඔහොම එනවා. මෙතෙන්ට තත්පර 10ක් ගිහිලා තියෙනවා ළමයි. හරි.
බිඳුවෙන් පටන් ගත්තා තත්පර 10කදී ඔයගොල්ලන්ට පේනවා මෙයාගේ ප්‍රවේගය ඇවිල්ලා තියෙනවා දල වශයෙන් අඳින්න කියලා කියන්නේ 15යි. ඊළඟට එයා ඒකාකාරීව ගිහිල්ලා තියෙනවා අපි දන්නෙත් නැහැ ඒකාකාරීව කොච්චර දුරක් ගියාද කියන එක. ඒ නිසාද අපි ඔහොම අඳිමු මෙතෙන්ට එනකම්. මෙහෙම ගිහිලා තියෙන ඒ කාලය ගැන අපි දන්නේ නැහැ ඇත්තටම. මෙන්න මෙතන එන කාලය ගැන අපි දන්නේ නැහැ. හරි ඊට පස්සේ අවසානයේ ඔයගොල්ලන්ට පේනවා මේක මේ විදිහට මෙහෙම ඇවිල්ලා තියෙනවා 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි. අපිට මෙතනින් එහාට ඔයගොල්ලන්ට පේනවා අගයන් කියන්න බෑ. හරි මේ අගයන් කියන්න බෑ. ඒකට හේතුව තමයි අවසාන තත්පරේ 10ක් කියලා අපි දන්නවා. හැබැයි මේක කීයද කියලා කියන්න බෑනේ. ඒ නිසා මෙතෙන්ට එනකොට 10 කියලා දන්නවා. මෙතන ඉඳලා මෙතෙන්ට කීයද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා තමයි දල සටහනක් අදින්න කියලා එයාලා අපිට කියන්නේ. හරි අන්න. එහෙනම් මෙන්න මේකට ඔයාලට සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. අක්ෂවලට ලකුණක් හම්බ වෙනවා පුතේ. කාලය සහ ප්‍රවේගය කියලා ලියලා තියෙනවට ms ඍණ 1 කියලා ඒවා ලියලා තියෙනවට ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ මේ දල සටහන හරියට නිවැරදිව ඇඳලා තියෙනවට ලකුණු හම්බ වෙනවා. එහෙමයි මාකි ස්කීම් එකේ ලකුණු හම්බ වෙන්නේ. ඊළඟට B වාහනයට අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට ගත වූ මුළු කාලය සොයන්න කියලා අපිට කියනවා. මේකේ මෙන්න මෙහෙමයි කියන්නේ යාලා. එයාලා පළවෙනි චලිතයේ දීලා තියෙන පුතේ අපිට වැස්සක් නැති වෙලාවක ඕගොල්ලන්ට පේනවා විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. හොඳට බලන්න. මේ වෙලාවේ වැස්සක් නැහැ. වැස්ස නැති වෙලාවේ ඔයාලට පේනවා මෙහෙම චලිතයක් තියෙනවා. මේක 1000යි කියලා තියෙනවා පුතාලට පේනවා. මේක ඕගොල්ලන්ට පේනවා 27000යි කියලා තියෙනවා. වැරදුන එක නිවැරදි කරන්න යන්නේ. හරිද? 27000. ඒක හරියට හදලා දෙන්න ඕනේනේ. ඔන්න තියෙනවා. මේ වෙලාවේ ඔයාලට මතකද අපි ප්‍රවේගය හෙව්වා? ඔන්න හොඳට බලන්න. ප්‍රවේගය සමානයි 27000 බෙදීම 1000 කියලා. එතකොට මෙහෙම 0.3 ගියපුවාම අපි කිව්වා මෙයාගේ වේගය පුතේ තප්පරයට මීටර 27යි කියලා. අපි ඒක කලින් හැදුවානේ. තත්පරයට වෙන 27යි. හරිනේ. දැන් ඔය තියෙන්නේ වැස්ස නැති වෙලාවේ මෙයා මේ වේගෙන් ගියොත් එයාට තත්පර 1000ක් යනවා කියන එක. කතාව පැහැදිලිද? හරිද? වැස්ස නැති වෙලාවක එයා යන්නේ මෙච්චර වේගයකින් යනවා. එතකොට එයාට යන්නේ තත්පර 1000යි තමයි. ඒක හරි. හැබැයි ඔයාලා බලන්න දැන් ඊළඟ අවස්ථාවේ කියන්නේ එයාට යන්න පුළුවන් උපරිම වේගය තත්පරයට මීටර 15යි කියලා කියන්නේ. මෙච්චර වේගයකින් එයාට යන්න බෑ. එහෙනම් ඔයාලට පේන්න ඕනේ තත්පර 1000න් එයාට මේ ගමන ඉවර කරන්න බෑ. තේරෙනවද කියන එක? ඒ කියන්නේ අපි අර මුලින් හදපු ක්‍රමේ හරි. ඔන්න බලන්න. හරිද? මේ තියෙන්නේ ගානනේ. මම ඔයාලට පැහැදිලි කිව්වා මේ තමයි ඊට පස්සේ අපිට තියෙන ගාන. මෙතන තත්පර 10ක් තියෙනවා. මෙතන තත්පර 10ක් තියෙනවා. මැද්දේ කාලේ තමයි අපි දන්නේ නැත්තේ. හැබැයි මුළු කාලේ 1000ක් වෙන්න බෑනේ. මොකද හේතුව තමයි වැස්සත් එක්ක දැන් මේ ගමන යන්නේ. වාහනේ හිමින් යන්නේ. ඒ නිසා අපි අර ගාන හදපු විදිය හරි. අපි හොයන්න ඕනේ පුතේ ඔයගොල්ලන්ට පේනවා මුලින්ම මෙන්න මේ චලිතයට අදාළ දුර කොච්චරක්ද කියලා. මේ චලිතයට අදාළ දුර කොච්චරක්ද කියලාත් අපි හොයන්න ඕනේ. හැබැයි ඔයාලා දන්නවා වෙලාව අපිට වැඩියෙන් ගියාට පාරේ දුර 27000 කියන එක වෙනස් වෙන්නේ නැහනේ. වැස්සා කියලා අධිවේගී මාර්ගයේ දුර වෙනස් වෙන්නේ නැහනේ. ඒක 27000ම තමයි. කතාව පැහැදිලි නේ? කාලය තමයි අපිට වැඩි අඩුවෙන් වෙන්නේ. වැස්සොත් හෙමින් යන්න වෙනවා. එතකොට අපිට වැඩි වෙලාවක් යන්න වෙනවා. වැස්සේ නැත්තම් හයියෙන් යන්න පුළුවන්. එතකොට අඩු කාලෙකින් යන්න පුළුවන්. හැබැයි හයියෙන් ගියත් හෙමින් ගියත් මේ දුර යන්න ඕන. එතකොට අපි දන්නවා මේ මුළු කොටස ඔයගොල්ලන්ට පේනවා 27000ක් තියෙනවා. එතකොට මේක පළවෙනි කොටස මේක දෙවෙනි කොටස කිව්වහම අපිට හොයාගන්න පුළුවන් පුතේ මේ දුර හොයන්න පුළුවන් මේ දුර හොයන්න පුළුවන්. ඒක අපි ලස්සනට කරගත්තනේ. ඔයගොල්ලන්ට පේනවා. මේ තියෙන්නේ. ඔන්න. මෙන්න පළවෙනි එක. මේක නෙමෙයිනේ. මේක. පළවෙනි එකට අදාළව ඔයගොල්ලන්ට පේනවා දුර මීටර 75යි. පළවෙනි තත්පර 10 එයා ගියා. දෙවෙනි තත්පර 10ෙත් ඔයගොල්ලන්ට පේනවා මීටර 75ක් ගියා. ඒක හරි. ඊළඟ එකේදී ඔයගොල්ලන්ට පේනවා මුළු දුර 27000යි. 27000න් අඩු වෙන්න ඕනේ ඔයගොල්ලන්ට පේනවා 150ක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පේනවා 26850ක් එනවා මීටර. ඒ කියන්නේ අර මැද ගමන් කරපු දුර තමයි මේ තියෙන්නේ. මේ මැද දුර තමයි ඔයගොල්ලන්ට පේනවා පුතේ 26850ක් කියන්නේ.
එතකොට දැන් අපි බලන්න ඕනේ මැද චලිතයට විස්ථාපනය සමානයි දිග ගුණ කරනවා පළලෙන්. එතකොට 26850යි ඒක හරිනේ. 26850යි. ඒක ගුණ කරන්න ඕනේ t චලිතය අපි දන්නේ කාලය කොච්චරක් ගියාද කියලා ඒ සඳහා 15න් ගුණ කරන්න ඕනේ. 15 කියන්නේ උස. දිග පළලෙන් ගුණ කරනවා. එතකොට එනවා ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේක. 26850 බෙදීම 15 ඒ කියන්නේ තත්පර 1890 ගන්න හරි. ගාන වැරදි නෑ. මේක තමයි හරි ගාන. තත්පර 1790ක් ගිහිලා තියෙනවා පුතේ මැද චලිතයට. තේරෙනවද කියන එක? මැද චලිතයට ගිහිලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න තත්පර 1790ක්. එහෙනම් බලන්න මුළු චලිතයට කාලය බලමු අපි. right. මුළු චලිතයට කාලය සමානයි. ඔයගලන්ට පේනවා පළවෙනි අවස්ථාවේ එකතුව, දෙවෙනි අවස්ථාවේ එකතුව, තුන්වෙනි අවස්ථාවේ එකතුව එන්න ඕන. 1යි 2යි 3ේම ඔයගලන්ට පේනවා එකතුව තමයි අපිට එන්න ඕන. එතකොට පළවෙනි අවස්ථාව බලන්න. පළවෙනි අවස්ථාවේදී ඔයගලන්ට පේනවා කාලය තත්පර 10යි මතකනේ. ඊළඟට දෙකේදී 1790යි. හරි? මෙතන මේ අනුව ගත්තොත් එහෙම මෙහෙම ඔන්න චලිතය මම මේක ඩිලීට් කරන්නම් එතකොට ලේසි අපිට මේක ඩිලීට් කරමු මේක ඩිලීට් කරමු මේක ඩිලීට් කරමු right දැන් බලන්න ඔන්න තියෙනවා 1 තත්පර 10යි 2 තත්පර 10යි මෙයා 1790යි එතකොට මේ තුන් දෙනාගේ එකතුවෙන් තමයි ඕගොල්ලන්ට පේනවා මේ චලිතයට අදාළව අපිට කාලය ගණනය කරන්න පුළුවන් වෙන්නේ පැහැදිලිද කියන එක right 1790යි එහෙනම් මේ බලන්න මෙයා තත්පර 10යි ධන මෙයා තත්පර 10යි ධන මෙයා 1790යි තත්පර. එහෙනම් එකතු වෙනවා 1810ක් වෙනවා තත්පර. පැහැදිලිනේ? ඔන්න ඔයගලන්ට පේනවා ගාන හදන විදිය. මොකද හේතුව තමයි 1810 කියන්නේ හරියා තත්පර 10න් අපිට තත්පර 1000න් අපිට යන්න බෑ මේ ගමන. මොකද හේතුව තමයි මේ වෙලාවේ වහිනවා. ඒ නිසා උපරිම වේගයක් යන්න පුළුවන් 15ට. 27ට යන්න බෑ. ඒ නිසා 15ට උපරිම වේගයක් කියලා කියන්නේ. එයාට අනිවාර්යයෙන්ම අර ගියාට වඩා වැඩි කාලයක් යන්න වෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා අවම වශයෙන් එයාට 1810ක තත්පර ගාණක් ඔයාලට පේනවා එයාව ධාවනය කරන්න වෙනවා. රයිට්. ඒ නිසා අපි පිළිවෙලට ඔන්න ගාන හද මේ ගාන අනිවාර්යෙන් හරි පිළිවෙලට හදාගන්න. ඉස්සලා මෙන්න මේක ඔයගොල්ලෝ නැවත ඇඳ ගන්න. එයාලා කියනවනේ අපිට ප්‍රවේගකාල ප්‍රස්ථාරය අඳින්න කියලා කියනවා. ඔයාලා ප්‍රවේගකාල ප්‍රස්ථාරය අඳින්න මේ 1 2 3 කියලා පාට කරන්න එහෙම ඕනේ නැහැ. ප්‍රවේගකාල ප්‍රස්ථාරය මුලින් ඇඳ ගන්න. ඊට පස්සේ ඒකෙම ඕනනම් 1 2 3 කියලා මාක් කරගත්තර කමකුත් නැහැ. පාට කරන්න නැතුව නිකන් මාක් කරන්න 1 2 3 කියලා. 1 කියන චලිතය, 2 කියන චලිතය, 3 කියන චලිතය. ගාන යන්නේ එහෙම.
හරි ප්‍රස්ථාරය අඳිමු ලස්සන්ට. ඒකේ 1 2 3ක් කියලා තෝරන් දාගන්න. හරි. ඊට පස්සේ අපි එහා පැත්තට යන් ඒ ගාන අපි හදන්න ඕනේ. මේක. මේ දෙන්නේ එකෙහි විස්ථාපනය. හරි. පළවෙනි එකේ විස්ථාපනය. එකෙහි විස්ථාපනය. ත්‍රිකෝණයේ වර්ගඵලය කියලා කෙටි කරලා දාලා තියෙන. හරිද? පළවෙනි රූපය ඔයගලන්ට පේනවා ත්‍රිකෝණයක්. ඒතකොට එයාගේ වර්ගඵලය හොයලා එයාගේ දුර හොයනවා අපි. එයාගේ කාලය අපි දන්නවනේ. උසත් දන්නවා, කාලයත් දන්නවා. ඒතකොට එයාගේ විස්ථාපනය තමයි අපිට ගණනය කරගන්න ඕනේ. මොකද අපිට ඕනේ මැද විස්ථාපනය කොච්චරද කියලා බලන්න. ඒතකොට දෙපැත්තේ විස්ථාපන දෙක හෙව්වහම මුළු දුර 27000 නිසා දෙපැත්ත දෙක අඩු කරපුවාම මැද එක එනවා. හරිනේ? ආපා කියන්නේ ආධාරක පාදය, ගුණ කිරීම ලම්බ කුස උත්තර එනවා 75. හරි ඒකම ඊළඟට දෙකේ විස්ථාපනයත් ඒකමයි. ඒ ත්‍රිකෝණයමනේ තියෙන්නේ. මුලිනුත් තත්පර 10 දෙක ඊළඟ එකනොත් තත්පර 10. ඒ ත්‍රිකෝණයමයි තියෙන්නේ ඒකම ගන්න. ඊළඟට. එතකොට මුළු දුර ඔයගලන්ට පේනවා විස්ථාපනය 27000ම තමයි. මෙතන 27000 හරි. ඇයි අපිට එතන දීලා තියෙන උඩ එකේ ඔයගලන්ට පේනවා 27000යි දුර. වැස්ස කියලා ඔයගොල්ලෝ දන්නවා පුතේ මේක වෙනස් වෙන්නේ නැහැ. වැස්ස කියලා ඔයගොල්ලෝ දන්නවා අපේ හයිවේ එකේ දුර වෙනස් වෙන්නේ නැහැ. ඒතර 27000 27000 විදිහටම තියෙනවා හයිවේ එකේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. රයිට්. එතකොට මැද දුර අපිට එනවා මුළු දුර 27000 නම් මැද දුර එනවා 27000න් 150ක් අඩු කරන්න ඕන 150 කියන්නේ මුලින් ත්‍රිකෝණයේ 75යි අගින් ත්‍රිකෝණයේ 75යි ඒ දෙක අඩු වුණාම ඔයගොල්ලන්ට පේනවා 1685ක් එනවා 26850ක් එනවා මීටර 26850ක් ඔයගොල්ලන්ට පේනවා මීටර එනවා 26850යි අඩු කරලා ගත්තා ඊළඟට මැද චලිතයට විස්ථාපනය මැද චලිතයට අපි දාන්න ඕනේ මෙතන තියෙන ඔයගොල්ලන්ට මැද චලිතයට ඔයගොල්ලෝ දන්නවා විස්ථාපනය සමානයි දිග ගුණ කරනවා පළලෙන්. මොකද ඒක ඔයගොල්ලන්ට පේනවා ඍජු කෝණාශ්‍රයක්නේ. ඒතර ඒ ඍජු කෝණාශ්‍රයට අපි ඔහොම තමයි දාන්නේ. විස්ථාපනය සමානයි දිග ගුණ කරනවා ඔයගොල්ලන්ට පේනවා පළලෙන්. හරි. ඒතර විස්ථාපනය යනවා 26850ක්. ඒක අපි දන්නවා. කාලය තමයි අපිට හොයාගන්න ඕනේ. ඒ සඳහා ගත වෙච්ච කාලය 15න් ගුණ කරනවා. 15 කියන්නේ උස.
උපරිම වේගය. එතකොට ඔයාලට පේනවා මේක 15 මෙහාට එනකොට මෙයා බෙදීම මෙයා 1790ක් එනවා. හරි. ගාන ලොකුවට දෙනවා නේ රචනා ගානක්නේ. ඒ නිසා අපිට චුට්ටක් ඩෙවලොප් කරලා හදන්න ඕනේ ඒක. 1790 එනවා. ඊළඟට මුළු චලිතයට ඔයගලන්ට පේනවා මුළු චලිතයට අදාළ කාලය මුළු චලිතයට ගතවන කාලය මුළු චලිතයට ගතවන කාලය 1 2 3 එකතුව. පළවෙනි එකේ තත්පර 10යි දෙවෙනි එකේ තත්පර 10යි දෙවෙනි එක කියන්නේ අර අග එක මැද එකට 1790යි. එතකොට 1790ට 10ක් එකතු වෙනවා 1800යි. තව 10ක් එකතු වෙනවා 1810යි. උත්තර එනවා 1810ක් කියලා උත්තර එනවා. ඔයගොල්ලන්ට පේනවා. හරි. හරි නේද? ඊට පස්සේ ගම්මිතාව හොයන්න අපි හෙව්වනේ 1810යි. ඒතර අවසාන ප්‍රශ්නේදී අහන්නේ E කොටස ඔයගොල්ලන්ට පේනවා E. ඒ අපෙන් අහන්නේ B වාහන ස්කන්ධය 300ක් නම් ගම්මිතාව හොයන්න. ගම්මිතාව සමානයි P සමානයි mv කියන සමීකරණ ඉස්සරත් මං හෙව්වා. ස්කන්ධය කියලා කියන්නේ 3000යි කිලෝග්‍රෑම්. ප්‍රවේගය කියලා කියන්නේ පුතේ මෙතනදී 15යි ms ඍණ 1. ඒ උත්තරේ නම් 3 අරක් 15 කියලා කියන්නේ 45යි පුතාලා දන්නවා. 15 2ක් 30යි 45යි මෙතන 1යි 2යි 3ක් තියෙනවා. 1යි 2යි 3යි නේ. right. කිලෝග්‍රෑම් ms ඍණ 1. 15 සරක් 3 කියන්නේ 45යි 45000ක් වෙනවා. ඔයගොල්ලන්ට පේනවා කිලෝග්‍රෑම් තත්පරයට මීටර. හරි. අපි දෙවෙනි ගානටත් යමු. දෙවෙනි ගානත් අපි හදමු. මොකද අපිට ලොකු කාලයක් නැහැ. තව චූටි කාලයක් තියෙන්නේ. 10 වසර වුණාට ඔයාලට පේනවා රූපයෙන් පෙන්වා ඇත්තේ උද්‍යානයේ ඇති සරල රේඛීය මාර්ගයක් දිගේ චලිත වන සෙල්ලම් දුම්රියක් ආරම්භයේ සිට ගමනාන්තය දක්වා එහි චලිතයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන තියෙනවා. මේ තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය පුතාලට පේනවා. සෙල්ලම් දුම්රියේ චලිතයේ ස්වභාවය කෙටියෙන් පැහැදිලි කරන්න කියලා අපිට කියනවා. බලන්න. එතකොට මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයනේ 2016 ප්‍රශ්නයක්. ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මේ වගේ ගණන් ඒ කියන්නේ එක්සෑම් එකට අපෙන් අහනවා. එතකොට මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් නම් පුතාලා දන්නවා මේ තියෙන්නේ මේ බලන්න නිශ්චලතාවයෙන් එයා ආරම්භ වෙලා තත්පර 5කදී ඒකාකාර ප්‍රවේගයකට භාජනය වෙලා තත්පරයට මීටර් 3ක ප්‍රවේගයක් අරගෙන තියෙනවා. දැක්කද? නිශ්චලතාවයෙන් ආරම්භ වී තත්පර 5කදී ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කර තත්පරයට මීටර 3ක ප්‍රවේගයක් එයා අරගෙන තියෙනවා. ඊළඟට එයා කරන්නේ එම ප්‍රවේගයෙන්ම තවත් තත්පර 30ක් 5 සිට 35ට ඔයගොල්ලන්ට පේනවා පුතේ තත්පර 30ක් තියෙනවා. මෙන්න මේ දුර තත්පර 30යි. ඒ ප්‍රවේගයෙන්ම ගමන් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා අවසාන තත්පර 5ේදී ඒකාකාර ලෙස මන්දනයකට ලක් වෙලා මේ තියෙන්නේ. ඍණ ත්වරණයක්. ඒකාකාර මන්දනයකට ලක් වෙලා ඔයගලන්ට පේනවා නිශ්චලතාවයටපත් වෙලා තියෙනවා. ඒකාකාර ලෙස මන්දනය වෙලා ඔයගලන්ට පේනවා නිශ්චලතාවයටපත් වෙනවා. ඉතින් ඕක තමයි ඔයගලන්ට පේනවා අපිට මෙයාව කෙටියෙන් පැහැදිලි කරන්න කිව්වහම අපිට එන අගය. right. එහෙනම් ලස්සනට අපි බලමු. ඒක ලියමු අපි මෙන්න මෙහෙම. සෙල්ලම් දුම්රියේ චලිතයේ ස්වභාවය කෙටියෙන් පැහැදිලි කරන්න. ලියන්න මෙහෙම. නිශ්චලතාවයෙන් ආරම්භ වී නිශ්චලතාවයෙන් ආරම්භ වී තත්පර 5ක් ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කර ඒකාකාර ත්වරණයකින් මේක තියෙන ඒකාකාර ත්වරණයක් තත්පර 5ක් ඒකාකාර ත්වරණයකින් ගමන් කර ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්නේ. එතකොට මේක ඒකාකාර ත්වරණයක්. තත්පර 5ක් ඒකාකාර ත්වරණයකින් ගමන් කර එතෙන් සිට තවත් තත්පර 30ක් 5 සිට 35ට තත්පර 30ක් තියෙනවා.
එතැන් සිට තවත් තත්පර 30ක් එම ප්‍රවේගයෙන්ම චලිත වී එම ප්‍රවේගයෙන්ම චලිත වී එතැන් සිට තවත් තත්පර 30ක් එම ප්‍රවේගයෙන්ම චලිත වී එම ප්‍රවේගයෙන්ම චලිත වී අවසාන තත්පර පහේදී ඒකාකාර මන්දනයකින් ගමන් කර අවසාන තත්පර පහේදී ඒකාකාර මන්දනයකින් ගමන් කර ඒකාකාර මන්දනයකින් ගමන් කර නිශ්චලතාවයට පත්ව ඇත. නිශ්චලතාවයට පත්ව ඇත. නිශ්චලතාවයට පත්ව ඇත. හරිනේ? right. ඊට පස්සේ සිම්පල් B කියනවා ළමයින් සමග දුම්රියේ මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් 1500ක් කියලා කියනවා පුතේ. තත්පර 5 සිට 35 දක්වා කාලය තුල දුම්රියේ ගම්‍යතාව සොයන්න කියලා කියනවා. ඉතින් ලේසි. ඔයගොල්ලෝ දන්නවා P සමාන MV දාන්න තියෙන ගම්‍යතාව හොයන්න. බලන්න 2016 ගම්‍යතාව හෙව්වා 2017 ගම්‍යතාව අහලා තියෙනවානේ. ඔක්කොමලත් එක්ක කිලෝග්‍රෑම් 1500යි කියලා කියනවා මේක. ඉතින් ಗುಣ කරන්න තියෙන මෙන්න මේ ප්‍රවේගය 3යිනේ. 3යි ms ඍණ 1. එතකොට උත්තර එනවා ඔයගොල්ලන්ට පේනවා 45යිනේ. බලන්න කර 2017 එකයි 2016 එකයි සේම් වගේ යනවානේ. kg ඔයගොල්ලන්ට පේනවා ms ඍණ 1. හරි. හරි නේද? right. ඊට පස්සේ කියනවා අපිට සෙල්ලම් දුම්රියේ දිග මීටර් 18ක් නම් දුම්රිය මාර්ගයේ දිග ගණනය කරන්න කියලා අපිට කියනවා. හරිද? දුම්රිය මීටර් 18ක් ඔයගොල්ලන්ට පේනවා තියෙනවා නම් අපෙන් අහන්නේ දුම්රිය මාර්ගයේ ඔයගොල්ලන්ට පේනවා දිග ගණනය කරන්න කියලා කියනවා. ඉතින් මේක මෙහෙමයි. හරිද? ඔන්න. දැන් මේ වගේ රූප සරහනකට ගියොත් පුතාලට ඔක තේරෙනවා. එයාලා අහලා තියෙන්නේ මොකක්ද කියන එක ඔයාලට තේරෙයි. මේ බලන්න. right. දැන් අපි හිතමු මේක තමයි පාර. කෝච්චිය යන පාර. රවුමට වගේනේ යන්නේ. ඔයගලන්ට පේනවා. කොහොම තමයි යන්නේ. එතකොට මේ තියෙන කෝච්චිය කියලා ගමු අපි. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙනවා කෝච්චිය. right. මේ තියෙන කෝච්චිය කියලා නිකන් ඔහොම ගමු අපි. එතකොට මේක මීටර 18යි කියලා එයාලා අපිට කියන්නේ. මීටර 18ක් දිගයි කියලා මෙහාම කියනවා. ඔයගලන්ට පේනවා. හරි. එතකොට දැන් මෙයාගේ චලිතය තමයි ඔයගොල්ලන්ට පේනවා අර අපිට අර ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් දීලා තියෙන්නේ. මෙයා ගමන් කරපු ඔයගොල්ලන්ට පේනවා ඒ ගමන් චලිතයනේ ඔයගොල්ලන්ට පේනවනේ අර දීලා තියෙන මේ ප්‍රස්ථාරයෙන් ඔයගොල්ලන්ට පේනවා දීලා තියෙනවා රූපයෙන් පෙන්නේ නැත්තේ උද්‍යානයක සිට සරලරේඛීය මාර්ගයක් දිගේ. සරලරේඛීය මාර්ගයක් දිගේ සෝරි රවුමන්න මෙයා. හරි? සරලරේඛීය මාර්ගයක යන්නේ. පැහැදිලිද කියන්නේ? සරල රේඛීය මාර්ගයක තමයි මේ කෝච්චිය තියෙන්නේ ඔන්න. හොඳට බලන්න. මේ තියෙන්නේ කෝච්චිය. ඒතර කෝච්චිය මීටර 18ක් ඕගොල්ලන්ට පේනවා ඔහොම තියෙනවා. ඔහොම ගත්තොත් වැරදිනේ. මෙහෙම ගන්නවා මේක. මුල ඉඳලානේ යන්නේ ඉතින්. රවුමක් නෙමෙයි තියෙන්නේ සරල රේඛීය මාර්ගයක් තියෙන්නේ. මෙන්න කෝච්චිය මෙතන තියෙන කෝච්චිය හරි. right.
ඔන්න කෝච්චිය තියෙන. මේක මීටර 18යි. ඔයගලන්ට පේනවනේ. දැන් ඔය අපි අර ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් මේක හැදුවේ පුතේ මෙතන ඉඳලා මෙතෙන්ටනේ. හැබැයි පාර දිග ඕගොල්ලන්ට පේනවා මෙතන මේ 18ත් එන්න ඕනේ. ඔන්න ඔය පොඩි concept එක විතර එතන තේරුම් ගන්න ඕනේ. එතකොට අපි කරන්න ඕනේ මෙයාගේ ගමන් කරපු විස්ථාපනය හොයන්න. හරිද? විස්ථාපනය සමානයි අපි හොයනවා ත්‍රපීසියමේ වර්ගඵලය. ත්‍රපීසියමේ ඕගොල්ලන්ට පේනවා වර්ගඵලය. ඔන්න. සරලරේඛීය මාර්ගයක් මේක. එතකොට ත්‍රපීසියම වර්ගඵලය කියන්නේ භාගය ಗುಣ කරනවා රූපේ තියෙන ත්‍රපීසියම. හරිද? මම මේ ගත්තේ. ඔයාලා දන්නවා ඒක. ආධාරක පාදයේ බිඳුව ඉඳලා 40ට තියෙනවනේ පුතේ. 40 ධන උඩ තියෙනවා 5 ඉඳලා 35ට. එතකොට 30යි. 35න් 5ක් අඩු කරපුවම 30යි. ಗುಣ කිරීම ලම්බ කුස තියෙනවා මීටර 3ක්. මේ ප්‍රවේගය 3යි. එතකොට 3යි කියලා අපි දානවා. එතකොට මෙතන එනවා භාගය ಗುಣ කිරීම 40යි 30යි 70යි ಗುಣ කිරීම ඔයගොල්ලන්ට පේනවා 3යි. හැදෙලද කියන එක? භාගය ගුණ කිරීම 40යි 30යි කියලා කියන්නේ 70යි 70 ගුණ කිරීම 3. එතකොට ඔයාලට එනවනේ 7 14 21නේ 3ෙන් ගුණ කරපුවාම 210යි 70 3ෙන් ගුණ කරපුවාම ඔයගොල්ලන්ට පේනවා 210යිනේ 7 14 21 එතකොට 210 දෙකෙන් බෙදනවා 210 දෙකෙන් බෙදපුවාම උත්තර එනවා පුතාලට පේනවා 1.5ක් මීටර 105ක් එනවා මීටර හරිද ඔය 105 එන්නේ හොඳට බලන්න මෙන්න මෙයා මෙන්න මේක තමයි පුතේ 105ක් එන්නේ. මෙන්න මේ දුම්රිය ඉස්සරහා තියෙන කෙලවර ඔයගලන්ට පේනවා අතන ඉඳන් අතෙන්ටම ගියා. මෙතන ඉඳලා අතෙන්ට 105ක් මීටර ගියා. එතකොට ඔයාලට තේරෙනවද දුම්රිය මාර්ගයේ මුළු දුර කීයද කියලා? හරි ලේසිනේ. මාර්ගයේ ඔයගලන්ට පේනවා මුළු දුර සමානයි මේ 18ත් එන්න එපා. කෝච්චි පාරනේ මේ කෝච්චිය තියෙන්නේ. එතකොට මීටර 18 ධන 105 කියලා උත්තරට එන්න ඕන. සමාන එතකොට කීයද? 100 118යි 123 නේ 123 මීටර අන්න උත්තරයි මීටර ඔයගලන්ට පේනවා 123ක් කියලා ඔය තමයි ඔයගලන්ට පේනවා දුම්රිය මාර්ගයේ මුළු චරිතය ඒක හදාගන්න. ඒතර තුන්වෙනි පිටුවේ රචනා ප්‍රශ්න තමයි අපි ඔය ඉවර කරේ. හරි නේද? හරි. එහෙනම් ඒකේ එහා පැත්තේ තියෙන රචනා ටිකත් කතා කරන්න ලබන සතියේ අපි එතකොට පදාර්ථ ව්‍යුහය කියන කොටසට එනවා. ඊට කලින් අතිරේක ක්ලාස් එකකුත් ඔයගොල්ලන්ට කරනවා. දැන් ඔයගලගේ තියරි ක්ලාස් එක අඟහරුවාට තියෙනවා. ඊට කලින් සමහරවිට අතිරේක ක්ලාස් එකක් අපිට ගන්න පුළුවන් වෙයි බලමු. අඟහරුවාද උදේට හරි එහෙම වුණොත් අතිරේක ක්ලාස් එකක් තියරි එකට ගන්නවා මම ඈ. හරි. මේ ටික හොඳට බලන්න. මේ ටික හොඳට කරන්න. මුල ඉඳලම ප්‍රශ්න ටිකට හොඳට උත්තර දෙන්න. එහෙනම් අද වැඩ ටික මම ඔතනින් ඉවර කරනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒක බලන්න. ආයෙ ගාන හදන්න. ආයෙ ඔය ගණන් ටික සෙට් එක මුල ඉඳලා හදන්න. හොඳට ඔලුවට ගන්න. මොකද එක්සෑම් එකට ඔය වගේ ගාණක් ආවොත් එනවා. එනවනේ. එන නිසානේ ඔයගොල්ලන්ට ඔය 2016 2017 රචනා ප්‍රශ්න දෙක නේ අපි කතා කරේ. ඒතර ඔයාලට තේරෙනවනේ එක්සෑම් එකට මේ වෙනවා කියන එක. මේ නිසා ඒවා හරියට බලන්න. ආයෙ ආයෙ කරන්න. හරි. එහෙනම් ඔතනින් අපි ක්ලාස් එක පේපර් ක්ලාස් එක නවත්තමු. ඉතුරු ටික කරන්න. හොඳට කරන්න. තියරි පන්තියේ මම අර වැඩ ටිකක් දුන්නා අනිට්ටියුට් එකට අදාළව. ඒකත් ඒ විදිහට කරන්න. තියරි ක්ලාස් එක අපි ඉක්මනින් අතිරේක දවසක් ගමු. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. හරි. good night. පාඩම් කරන්න හොඳට. හරි පුතේ සන්නයි. හරි good night.